ආයිබෝවන් ඔයාලත් ආසාාවෙන් නම් ඉන්නේ ක්‍රොෂේ ඉගෙන ගන්න එන්න අපිත් එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා ෆොලෝ කරලා තියාගන්න. ඒ වගේම මම මුලින්ම ඔයගොල්ලන්ට මේ දාලා තියෙන ක්‍රෝචෙට් ගයිඩ්ලයින් එක වීඩියෝ එක දිග වෙන නිසා මම කොටස් වශයෙන් වීඩියෝ ගෙනල්ලා ඔයාලට ප්‍රැක්ටිකලිම කරන විදිය උගන්වනවා. ක්‍රොෂේ කරන්න පටන් ගන්න ඉන්න අයට මේ දේවල් ටික අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රෝචෙට් යාන්, නූල් වර්ග, ක්‍රෝෂේ කටු, කතුරක්, ස්ටිච් මාකර්ස්, ඉදි කටුවක්, ටැපස්ටි වගේ. ඒ වගේම මෙෂර්මන්ට් ටේප් එකක් ඕන වෙනවා. ස්ටිච් මාකර්ස් තිබුණොත් හොඳයි. නැත්නම් මම කරන විදිහත් කියලා දෙනවා. මේ අනිත් ඉමේජස් වල තියෙන අයිටම් පස්සේ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හූක්ස් වර්ග තියෙනවා. ඒ කියන්නේ ක්‍රොෂේ කට්ටු නෝමලි අපිට යූස් වෙන්නේ 2mm ඉඳන් 8mm වෙනකන්. 2mm වලට වඩා අඩු ක්‍රොෂේ කටුත් තියෙනවා. 8mm වලට වඩා වැඩි කටුත් තියෙනවා. නෝමල් අපි යූස් කරන්නේ 2mm to 8mm ක්‍රොෂේ කටු තමයි. ඊට පස්සේ පෙන්නලා තියෙන්නේ ක්‍රොෂේ කටුවේ අංග හෝල්ඩ් කරලා වීඩියෝ එක බලන්න. ඒකත් අවශ්‍ය වෙනවා දැනගෙන ඉන්න එක හරිම වටිනවා. යාන් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් තියෙනවා. මේ ඉමේජ් එකෙන් ඔයාලට පේනවා. ඒකේ weight එක, length එක, ඊට පස්සේ අපිට ඒ යාන් එකේම ගහලා තිනවා 50 මිලිග්‍රෑම් weight එක නම් 50 මිලිග්‍රෑම් වගේ ඊට වැඩි ඒවත් තියෙනවා. පාවිච්චි කරන හූක් සයිස් එක, ඒ කියන්නේ ක්‍රොෂේ කට්ටේ සයිස් එකත් සමහර වූල් වල මෙන්ෂන් කරලා තියෙනවා. ඒකත් අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම නෝමලි මම ඉමේජස් දාලා තියෙනවා යාන් වලින් කරන්න පුළුවන් නිර්මාණ. ලේස් වලින් කෝස්ටර්ස් කරන්න පුළුවන්, ලේස් ෆයින්, ඒවයින් සොක්ස් වගේ ලයිට් යාන් වලින් ස්කාර්ස්, ඒ වගේම මීඩියම් යාන්ස් වලින් බාස්කට් වගේ ඒවා කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ එකේ තියෙන කොටන් යාන්, ඒවයින් බේබි අයිටම්ස්, ටෝයිස්, ඒ වගේම ඇඳුම් කරන්න පුළුවන්. ඊට පස්සේ වෙල්වෙට් යාන් වලින් ටෝයිස් කරන්න පුළුවන්. ආලික් යාන් වලින් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඒවා මේ ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න අයට ප්‍රැක්ටිස් කරන්න ඒ වගේ යාන් ඉතාමත් වටිනවා. චන්කි යාන් වලින් කරන්නේ ටෝයිස්, බ්ලැන්කට්, ඊට පස්සේ සොෆ්ට් යාන් වලින් බේබි අයිටම්ස්. ඊට පස්සේ යාන් කලර්ස් තියෙනවා. මං හිතනවා ඔයාලට මේ ඉමේජ් එක ගොඩක් වැදගත් වෙයි කියලා. යාන් වල කලර්ස් තෝරගන්න, මැච් කරන්න. ඒ වගේම ක්‍රෝචෙට් ඉගෙන ගන්න බිගිනර්ස්ලට, ඒ කියන්නේ මුලින්නම් පටන් ගන්න අයට වටිනවා මීඩියම් වෙයිට් එකක් තියෙන යාන් ගන්න එක. ඒ වගේම ලයිට් කලර්ස් යූස් කරන එක. බජට් ෆ්‍රෙන්ඩ්ලි නිසා ආලික් යාන් එක හරි කොටන් යාන් හොඳයි කියලා හිතෙනවා. එතකොට ඇත්තටම ක්‍රෝචෙට් එක ඉගෙන ගන්න එකේ වාසි තමයි ඔයාගේ මනස ඉතාමත් සංසුන් වෙනවා. එතකොට ස්ට්‍රෙස් රිලීෆ් වෙනවා, බ්‍රේන් එක ඇක්ටිව් වෙනවා, පොසිටිව් වයිබ්ස් ඇති වෙනවා. ඇත්තටම මේ විනෝදාංශයක් වශයෙන් විනෝදයෙන් කරන්න පුළුවන් එකක් තමයි මේ ක්‍රොෂේ නිර්මාණ කියන්නේ. ඒ වගේම මේ ක්‍රොෂේ ඉගෙන ගන්නකොට පුරුදු වෙන අයට ටිප්ස් තියෙනවා. ඒ කියන්නේ මම ඔයාලට කියලා දෙනවා චුටි චුටි ටිප්ස්. ඒ කියන්නේ මුලින්ම අපි ලොකු ස්ටිචස් වලට යන්නේ නැතුව ඒක පුරුදු වෙනකොට බේසික් ස්ටිචස් වලින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ තෝරගත්තු පහසු ක්‍රොෂේ කටුවක් එක්ක ලයිට් කලර් නූල් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ හිමින්. සරල පැටර්න්ස් පුරුදු වෙන්න ඕනේ. එතකොට ස්ටිචස් ගණන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ පැටර්න්ස් කියවන්න. එතකොට ඒකත් එක්ක හිමින් ඉගෙන ගන්න. ඒ ටික කරගෙන යනකොට ඇත්තම විනෝදයෙන් කරනකොට මේක අමාරු නැති ඉතාමත් සරලව ඉගෙන ගන්න පුළුවන්. මේක ඒ කියන්නේ ක්‍රොෂේ කරනකොට දිගටම කරන්නේ නැතුව කෙටි කෙටි විවේක ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එතකොට අත්වලට පහසුයි. ඇත්තටම ක්‍රොෂෙට් කියන්නේ විනෝදාංශයක්. අපි ඒවා ටික ටික ඉගෙන ගමු. අපි අනිත් වීඩියෝස් වලින් ස්ටිචස් වර්ග කොහොමද
ටෝයිස්, soft toys, baby shoes, caps, ගිෆ්ට්ස් වර්ග කරන්න කියලා ඉගෙන ගමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් රිස්සමින් ඉන්න. බයි. Shocky Crochet!